හරි මේ අපේ මැත් සපෝටිව් ප්‍රෝග්‍රෑම් එකේ දෙවනි වීඩියෝ එක මේ පාර අපි අරගෙන තියෙන්නේ සමගාමී සමීකරණ ප්‍රශ්නයක්. ඔයාලගේ එක්සෑම් එකට එන සමගාමී සමීකරණ ප්‍රශ්නයක්. බොහොම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් සමීකරණ ප්‍රශ්නයක්. මේකත් බලන්න මේ වගේ කන්සෙප්ට් එක තියෙන ගානුත් සාමාන්‍යයෙන් වෙන සුලභයි. ඒ වගේම මේ මහ ලොකු දෙයක්වත් නෑ, ලේසි. මේ ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති, දැන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ස්ක්‍රීන් එකේ දෙකම තියෙනවා. මේ වෙලාවේදී මේ ප්‍රශ්නේ මේ ඔයගොල්ලෝගේ වැටලා තියෙනවා. මේ ඔයාලා මේ ප්‍රශ්නේ පෝස්ට් කරලා වීඩියෝ එක පෝස්ට් කරලා විනාඩි 5ක් 10ක් විතර අරගෙන මේක try කරලා වීඩියෝ එක බලන්න. හරි. හරි. මේකේ දීලා තියෙනවා ප්‍රශ්නේ දොඩම් ගෙඩි 3ක් සහ නාරම් ගෙඩි 5ක් මිලදී ගැනීමට රුපියල් 500ක් වැය වේ. දොඩම් ගෙඩි 2ක් මිලදී ගන්නා මුදලින් නාරම් ගෙඩි 5ක් මිලදී ගත හැක. එතනම අපිට මේ ප්‍රශ්නෙට උත්තර ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරි. මිලදීගත් දොඩම් සහ පළවෙනි ප්‍රශ්නේ මිලදීගත් දොඩම් ගෙඩි එකක් මිල රුපියල් එයද නාරම් ගෙඩි එක මිල රුපියල් බීද ලෙසගෙන සමගාමී සමීකරණ යොගලා ගොඩනගන්න කියලා තියෙනවා. හරිද? මේකේ දීලා තියෙන්නේ දොඩම් ගෙඩියක් A කියලා අරගන්නලු. දොඩම් ගෙඩියක් A. දොඩම් ගෙඩියක් A. නාරං ගෙඩියක් B කියලා ගන්න. නාරං ගෙඩියක්. හරිද? මේකේ පළවෙනි ඊළඟට තියෙනවා ප්‍රශ්නේ එම සමගාමී සමීකරණයක් ගොඩනගලා ඒක විසඳන්න කියලා තියෙනවා. හරි? අපි දැන් මේ ගානේ මුලදීම පටන් ගන්න දීලා තියෙනවා දොඩම් ගෙඩි 3ක් සහ නාරම් ගෙඩි 5ක් මිලදී ගැනීමට රුපියල් 500ක් යනවා කියලා. දොඩම් ගෙඩි 3යි නාරම් ගෙඩි 5යි. ඒ කියන්නේ 3යි A ධන 5යි B සමානයි කීයද? දොඩම් ගෙඩි 3ක් හා නාරම් ගෙඩි 5ක් ගන්න යනවලු රුපියල් 500ක්. මෙන්න මේක තමයි තියෙන්නේ. මේක පළවෙනි සමීකරණය. ඊළඟට දොඩම් ගෙඩි 2ක් මිලදී ගන්නා මුදලින් නාරම් ගෙඩි 5ක් ගන්න පුළුවන්. දොඩම් ගෙඩි 2ක් මිලදී ගන්නා මුදලින් නාරම් ගෙඩි 5ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 2ක් A සමානයි 5යි B. මේක මේ පැත්තට දාලා ලියන්න පුළුවන් 2යි A ඍණ 5යි B සමානයි බිඳුවයි. මේක සමීකරණ අංක 2. ඉතින් මේකේ නොදන්නා පද දෙකට තියෙන AB නොදන්නා පද 2යි සමගාමී සමීකරණ 2යි සමීකරණ 2යි නොදන්නා පද 2යි නොදන්නා පද ගානට සමානම සමීකරණ ගානක් තියෙනවා කියන්නේ නොදන්නා පද දෙක හොයන්න පුළුවන්. දැන් බලන්න මේක සුළු කරන්න කොහොමද කියලා. මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය. ඔයාලා මේ පළවෙනි සමීකරණය දාන දෙවෙනි සමීකරණය දාලා බලන්න. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරලා බලන්න. 3යි A ධන 5යි B ධන 2යි A ඍණ 5යි B සමානයි 500 ධන බිඳුව. බලන්න මේ 5යි B ධන 5යි ඍණ 5යි B ට ධන 5යි B කැපිලා යනවා. හරිද? මේ ධන 5යි B ට ඍණ 5යි B කැපිලා යනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතුරු වෙන්නේ 3යි A ධන 2යි A සමානයි 500 ධන බිඳුව. එතන 5යි A සමානයි 500යි A සමානයි 100යි. A කියන එක උත්තරේ 100යි කියලා ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මේකේ B හොයන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් B හොයන්න තියෙන ලේසිම ක්‍රමය තමයි තියෙන පොඩිම සමීකරණය මේ දැන් පොඩිම සමීකරණය ගත්තා. A කියන එකට වෙනකොට 500 කියන එක ආදේශ කරා. ආදේශ කරලා බලන්න. හරිද? දැන් බලන්න. මම දෙවෙනි සමීකරණයට A හි අගය ආදේශයෙන්. හරිද? 2යි A ඍණ 5යි B සමානයි බිඳුවයි.
a සමානයි 100 විට 200 ඍණ 5යි b සමානයි 0යි. ඊළඟට මම මේ ධන 5යි b මේ පැත්තට දානවා. 200 සමානයි ධන 5යි b. b සමානයි 200 බෙදීම් 5. කීයද? b සමානයි 40. ඔව්. a සමානයි 100යි b සමානයි 40යි. ඕක තමයි අහලා තියෙන්නේ. එම සමගාමී සමීකරණ යුගල විසඳා දොඩම් ගෙඩියක මිලත් නාඩම් ගෙඩියක මිලත් වෙන වෙනම සොයන්න. ඊට පස්සේ ඔයා පස්සේ යටින් වාක්‍යයක් ලියන්න. එම නිසා කියන්නේ මෙන්න මෙහෙම ඩොට් තුනක් අපි දානවා. එහෙනම් දන්නවා ඇති මං හිතන්නේ. ඩොට් තුනක් දාලා එම නිසා නාරම් ගෙඩියක දොඩම් ගෙඩියක මිල සමානයි රුපියල් 100යි. එම නිසා නාරම් ගෙඩියක මිල රුපියල් 40යි. ඔච්චරයි. මේ කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ සුළු කරන්න කියලා පොඩි පාඩයක්. ඒකත් බලමු. හරි මෙහෙම තියෙන එකේ 5 බෙදීම x ඍණ 2 ධන 1 බෙදීම x වර්ගයේ ධන 4 sorry x වර්ගයේ ඍණ 4 දැන් මේවා එක සුළු කරන්න කොහොමද? හරිම ලේසි. මොකද්ද ඔය කරන්න තියෙන්නේ? දැන් ඔයාලට මෙතන පේනවා ඇති. ඔයාලට මේකේ 4 ලියන්න පුළුවන් විදිහක් කියන්න බෑ. මේකේ 4 ලියන්න පුළුවන් අපිට දෙකේ වර්ගය කියලා. තේරුණාද? එතකොට මම මේක මෙහෙම ලියනවා. 5 බෙදීම x ඍණ 2 ධන 1 යට x වර්ගය ඍණ 2 වර්ගය. හරිද? මම මේ පළවෙනි කෑල්ලට කිසි වෙනසක් කළා නැහැ තාම. හරි. මම දැන් මෙන්න මේක ලියනවා මෙන්න මෙහෙම. ඔයාලා දන්නවද? a වර්ගයේ ධන a වර්ගයේ ඍණ b වර්ගය a වර්ගයේ ඍණ b වර්ගය සමානයි a ඍණ b වතාවක් a ධන b කියලා ලියන්න පුළුවන් කියලා දන්නවනේ. අන්නේ concept එකම මම මෙතනට ආදේශ කරලා මම ලියනවා 5 බෙදීම x ඍණ 2 ධන 1 යට x ඍණ 2 වතාවක් x ධන 2 කියලා. හරිද? දැන් මේ පොදු සම්පූර්ණ භාගයේ පොදු පදේ හරය අරගෙන සුළු කරන්න. මේක කොහොමද සුළු කරන්නේ? මම මේක ලියනවා මේ පැත්ත x ධන 2කින් ගුණ කරනවා. උඩයි යටයි දෙකම x ධන 2කින් ගුණ කරනවා. බලන්න. 5 වතාවක් x ධන 2 බෙදීම x ඍණ 2 වතාවක් x ධන 2 ධන 1 යට x ඍණ 2 වතාවක් x ධන 2. හරි. ඔච්චරයි. ඊළඟට දැන් මේ පොදු යටපදයේ සමානයි. මම ලියනවා මෙහෙම. මේ දෙකම එකතු කරලා එකක් විදිහට ලියනවා. 5 වතාවක් x ධන 2 ධන 1 බෙදීම x ඍණ 2 වතාවක් x ධන 2. දැන් මේක තව සුළු කරලා ලියන්න පුළුවන්. 5යි x මේ වරහන් සුළු කරලා මම ලියන්නේ. මේක වතාව මේක 5යි x මේක වතාව මේක. පස්වර 2 10යි 5යි x ධන 10 ධන 1 බෙදීම x ඍණ 2යි x ධන 2. ඔච්චරයි. අන්තිමට ලියන්න 5යි x
ධන 11 විදීම x ඍණ 2යි x ධන 2යි කියලා. මේක මෙච්චරයි නේද අහන්නේ අපි. ඔව් සුළු කරන්න කියලා තියෙනවා. ඔය ගානට තිබ්බනම් ඇති. කොහොම ලියන්න උත්තරේ? මෙච්චරයි තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ ඒක කරා. හරිද? දැන් මේ වගේ ගානක් හදන විදිහත් අයිඩියා එකක් එන්නේ නැති. මේ ගණන් දන්නේ නැති අය ඉන්නේ නැති මේ වීඩියෝ එක බලන. දන්න අයත් ඉන්නේ නැති. ඔයාලට මේ ස්ටෙප්ස් එහෙම ටක් ගාලා ලියන්න නැතුව ටක් ගාලා මෙහෙම කරන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඒක ඔයාලා හරියට කරන්න පැටල ගන්න නැතුව ටක් ගාලා කරන්න පුළුවන්. හරි. මේ ගාන නම් ඉවරයි. තවත් මේ වගේ ඔයාලගේ එක්සෑම් එකට සපෝට් වෙන මැත්ස් පේපර් එකේ ගානක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙන්න. එතකන් ආයිබෝවන්.